ඒ මෝඩ එවුන් කියන්නේ එදා දැන් කෙල්ලෙක් කියලා කියන ෆෝන් එක නැති වුණාලු. මං කිව්වා මොකද උනේ කියලා. ෆෝන් එක බෑග් එකට දාලා මේ වෙන පන්තියකට ගියාලු. ගිහිල්ලා ඒ පන්තිය ගාව ෆෝන් එක බෑග් එකට දාලා මේ බෑග් එක එළිය පොකට් එකට දාලා වොෂ්රූම් එකට ගියාලු. ඉතින් කොල්ලෝ වගේක් එතන ළඟ හිටියලු. ඉතින් මං දැන් ඔය ඉතින් යකෝ ෆෝන් එක බෑග් එකට දානවා දැකලා අරු. හරිද පොකට් එකට දානවා දැකලා ඉතින් ඒ අනිවාර්යෙන් ඒ කොල්ලෝ ඒක ගන්න නැතිනේ කවුරු එක ගන්න නැතිද හොරකම් කරනවා සමහරව. ඉතින් ෆෝන් එක නෑලු. තව ආයෙ කියක් ඇවිල්ලා කියනවා ආයෙ ෆෝන් එක නැති වුණා කියලා කියනවා. ෆෝන් එක පස්සේකදී බෑග් එකට දාලා බෑග් එක දුන්නලු එක්කෙනෙක්ට තියාගන්න. හිටගෙන ඉන්න අමාරු හින්දා. මුන් මොකුද කියහන්කෝ. දැන් සාමාන්‍ය කොල්ලෙක් නම් දෙන්නේ නැහැ නේ. ඒක පණ වගේ ආරක්ෂා කරනවා නේද ෆෝන් එක. නිතරම සාක්කුවේම මොකක් කර තට්ටු කරලා බලලා තියනවාද කියලා. උන්ට ගානක් නැහැ මොංගල් වගේ තනි කරන. හොරු හැමතැනම ගෙවල් සුද්ධ කරනවා කොනකින්. දැන් ඊයේ නුවර පන්තියේ ළමයෙක් ගාලා උදේම අම්මත් එක්ක වෙලා තින්නේ. අම්මා අරගෙන වෙලා පොලිසිය ඇන්ට්‍රි කොපිය. අයියේ මේ ගෙදරට පැනලා ගෙදර ඔක්කොම සුද්ධ කරලා හොරා. ළමයාගේ පර්සුයි ඔක්කොමයි තරන් ගිහිල්ලා. පන්ති කාඩුත් ඒකේ තිබිලා තියෙනවා. දැන් පන්ති රෙන්ඩු දෙන්න තියෙනවා. ඇන්ට්‍රි කොපිය අරන් ගලා පෙන්නවලු ගෙදර හොරකම් කළා. මම හිතලා අර කාඩ් ටික අරන් ගිහින් ඌ පන්ති ඇවිල්ලා දාන්න. හැර හොරා කෙමිස්ට්‍රි කරන කට ඇවිල්ලා දාන්න. ඊයාව එක්කනේ මේ යහන්න ඊයාවලා මේ කියලා. ගෙවල් කඩනවා හැමදෙනාම. ඒ ඇස්සේ හොරු බිහි වෙලා ඉන්නවා හැමදෙනාම පාරෙත් හොරු ඉන්නවා. ඒකින්ද දැන් නුවර ඔය සිද්ධිය භයානකයි පත්තරෙත් දාලා මම දැන් අර ගෲප් එකට දාන්න ඕනේ පත්තරෙදි බාඩි කරලා එක. මේ නුවර නම් ඔය දැන් ඔන්ලයින් එකේ උන් දන්නවා මේ නුවරින් උන් දන්නවනේ. සුධර්මාරාමේ එහා පැත්තේ ඉන්න උඩවත්ත කැලේ කියලා තියෙනවා. හරිද? ඕකට යනවා සමහරව. එකා දෙන්න වෙලා ඉන්න උන් ඉන්නවනේ. නේ? හරිද? ටික අසහනකාරී ගතියක් ආවම යනවා. හරිද? මෙහෙත් ඔහොම තැන් තියෙනව නේද? හරිද? දැන් මගෙන් අහන්න මම මොනවද කියන්න බලන්න චුට්ටක් බලන්න. කියලා අහන්න එපා. උඹලා දන්නවා. යන්නේ උන් දන්නවනේ හරිද? ඒකින්ද තොපි තනියෙන්, ඒ කියන්නේ තනියෙන් නෙමෙයි දෙන්නෙක් ඉන්නවා කියලා හිතාගෙන යන්න එපා. දැන් එහි උඩවත්ත කැලේට ගිය උන්ගේ නම් එතන සෙට් එකක් වෙනම ඉඳලා තියෙනවා. හැංගිලා ඉන්නවා කැලේ ඉන්නවා සෙට් එකක්. ඉඳලා කොල්ලන්ගේම සම්පූර්ණයෙන් ඔයාලා දාලා තියෙන බ්‍රේස්ලට්ද මොනවද තියෙන සියලුම දේවල් අරන් කලිසමුත් ගලවගෙන ඉවල් තියෙනවා. ඒ කියන්නේ ඇඳුම පවා ගලව ගන්නවා. ඒ කියන්නේ හොරු දැන් ඒ තරම් ඇඳුමත් ගලව ගන්න මට්ටමට වැටලා තියෙන්නේ. ඉස්සන්න සාමාන්‍ය පර්ස් එක හොරාගෙන ඵලයන් ගලවනවා. දැන් කලිසමත් ගලවලා දෙනවා. අයියකෝ දෙනිම රුපියල් 8000ක් විතරනේ. කලිසම ගලවගෙන යනවා. හරි ඊට පස්සේ ගිහිල්ලා තොපිත් ගිහිල්ලා ඔය තැන් තැන් වල උන්ට අවල මේ කුරුණෑගලක් තියෙනවා. අර මේ ඔතන වැවරව මැරකේ මේකේ නම් ඒක ඉන්නේ. අර අත් ලොකුයි උන් ඉන්නේ. හරිද? ලොකු සත්කාරයන් උන් එන්නේ උන්ට ගහපම් බෑවට වැටි මැරලා වැටි පයින් ගහපු ගමන්. හරිද? අර පොඩි උන් ඉන්නේ. කිලෝ 20 30 බරේ උන් ඉන්නේ. හරිද? බය නැතුව ගහපන්. ඈ මොකක් හරි කේස් එකක් වුණොත් එහෙම වැවට වැටෙන්නම ගහපන්. හරිද? එහෙම නෙමෙයි ටිකක් අර ඇඟපත තියෙන අර අවුරුදු 30 40 උන් ඉන්නවා. උන්ට ගහන්න බෑනේ. උන් තොපියෝ කිහිල්ල ගහගනි ඔහොම කරලා ඊට පස්සේ. හරිද? ඒකින්ද යන්න එපා මගුල් වලට. කලිසමත් ගලවගෙන යවන්නේ. ඊට පස්සේ කෝල් කරන්නේ මචං කලිසම නෑ වරෙන් ඉක්මනට. හරිද? කලිසමකුත් හොයාගෙන රෙද්දකුත් අරගෙන වරෙන් කියලා වෙයි ඈ. කපල් කෙල්ලෝ යන්න එපා. අපි බය නෑ. අපේ සුදු තාත් ඉන්නවා ආවොත් ගහනවා කියලා තියෙන්නේ. හරිද? 100කට 200කට හරි ගිහිල්ලා අන්තිමේට අරුගේ කලිසමත් ගලවගෙන තොපිට මොන හරි වෙයි. ඉතින් ඈ වෙන එක කියන්න ඕනේ නෑනේ. හරි තේරෙනවනේ. හරිද? අර හොඳට ගියේ උන්ට අන්තිමේට එද්දි මොන හරි සිරා ඈ එහෙම වෙච්ච සිද්ධි තියෙනවා. ඇයි උඹලට ගෙදරට කියන්න බෑනේ? ගෙදරට කියන්න බෑ. දැන් කියන්නද මම කැලේ ඩ්‍රින්ක් වාර එක්කෙනෙක් එක්ක තාත් සුදු තාත්තිත් එක්ක කැලේ ඩ්‍රින්ක් වා බාප්ප ඇවිල්ලා කියලා කියනවා. හරිද? නේ? ඉතින් දැන් ඔයාලට මේ තේරෙන සිංහලෙන් කියන්නේ නැතුව මේ කියනවා කැලේ යන්න එපා හප්පා ඉන්නවා යන්න එපා කකා කියන්නේ නේද? තේරෙන සිංහලෙන් කිව්වේ. හරිනේ. ඒ කියන්නේ මේ යන්න එපා ඈ. ඒ කියන්නේ උඹලාට ඔය ආතල් එකට ගිහුවාට සිරාවට එහෙම විච්ච සිද්ධි තියෙනවා. අර ඉස්සර ගියා මේ ජාතික රූපවාහිනිය ගියා ඔය ඇගිලි සලකුණ කියලා එකක්. හරිද? දැන් යන්නේ නැහැ ඇගිලි සලකුණ කියලා වැඩසටහනක් ගියා. ඒකෙම මට මතකයි අපිත් පොඩි කාලේ ඔය වගේ ඒ කියන්නේ සාමාන්‍ය කියනවා සිද්ධි. කැලේ ගියේ ගෙදරක් නැහැ. ඉතමං කියන්න දීපන් සිද්ධිය හරිද? මේ යන්න එපා ඈ. ආයෙ කතා දෙකක් නැහැ. ඇවිල්ලා කොල්ලා හිටියා කියලා දැන් කියන්න එපා. අපේ තාත්ති ඉන්නවා බය නැහැ එකෙක්ටවත්. දුවනවා ඈ. දුවනවා. හරිද? සමහරවල් දුවනවා. එකේ කලාතුරකින් එකෙක් වගේ නම් දුවන්නේ නැතු විදිහ සමහරවල් දුවනවා. එහෙම දේවට ආ තියාගන්න මම යන්නම් කියලා යන්නේ වුණුත් ඉන්නවා ඈ. උඹලා හිතන්න බෑ නෑ නෑ මගේ තාත්ති නම් එහෙම නෑ පණ වගේ බලා ගන්නවා රෙද්ද හරිද? මෙහෙමද වෙනවා. ඒක ආයෙ කතා දෙකක් නැහැ. ඉතින් මම හොඳටම දන්නවා. ඒ කියන්නේ දැන් ඔය කැම්පස් ගිහිල්ලා එක පාරක් හරිද? දැන් පිකට් එක්කට යන්න ගියා. හරිද? මේ නිකන් සරල උදාහරණයක්. පිකට් එක්කට යන්න ගියා. දැන් කැම්පස් බැජ් එක ගිය මුල්ම කාලේ. හරිද? සයිටම් එකේ පිකට් එක්කට යන්න ගියා. ඒතකොට බැජ් එක ගිය මුල්ම කාලේ. ඒතකොට දැන් නිකන් අර අමුතුනේ ඉතින් දැන් ඔය සාමාන්‍ය කැම්පස් ගිය ගමන් සමහරව ලව් පටන් ගන්නවා. හරිද? දැන් අහනවා මට මොකද උනේ අහනවා මම කැම්පස් එකේ හිටියේ නෑ. හරිද? මම මේ පන්ති කරන්න ඇවිල්ලා හිටියේ. ටිකටින් එකට යන්න ඕනේ කියලා දැන් එන්න කියලා ඊට සයිඩම් එකට කේස් එකනේ. ඒකට බොක්කෙන් ගියා. යද්දි දැන් කපල් සෙට් වෙච්ච උන් දැන් අලුතෙන්ම සෙට් වෙච්ච උන් අම්මා මරසිරි උන්ට දැන් මැජික් වගේ සමහරුන්ට අර ජීවිතේ ඉස්සල්ලාම සෙට් වෙච්ච උන්. දැන් බස් එක යනවා බස් එක කරන් වෙන යනවා ටිකටින් එකට යද්දි ඉතින් කට්ටිය අත් එහෙම අල්ලගෙන ඉතින් දැන් එන මැජික් හරිද? අපට ඔය මැජික් නෙමෙයි හරිද? අපිත් ඉතින් බලන්නේ ඉතින් හරිද අවුලක් නෑ. හරිද?
එලා සමහරවට ඉතින් ඒක ජීවිතේ පළවෙනි දාර කෙල්ලෙන් අතකින් අල්ලගෙන හරියට යනවා ඉතින් ඇඟිල්ල මිරික මිරික යනවා ඊට පස්සේ හරියට ගිහිල්ලා පිකටින් එකට ගිහිල්ලා කොටෝ ස්ටේෂන් එක ගානවා පිකටින් එක තියෙන්නේ ටියර් ගෑස් එක ගැහුවා ඉස්සල්ලාම දැන් අපි ටික ඉස්සරහ කට්ටිය ගිහිල්ලා ගියේ සාමාන්‍ය ෆස්ට් කියලා ඉස්සරහට යවන්නේ නැහැ මේ ෆෝර්ත් කියුන් තමයි ඉස්සරහ ඉතින් ඊට ටියර් ගෑස් එක ගැහුවට පස්සේ සාමාන්‍ය වදිනවනේ මේ මුලින්ම මේක ගත්ත අමාරුයි මට පස්සේ ඔය ඒක අර පළවෙනි පාර ඒක දැවුණාට මේ අර අරගලයේ කේස් වලදී එහෙම නම් එහෙම සාමාන්‍ය ටියර් ගෑස් එක එච්චර ලොකුට දැවුන්නේ නැහැ මට ඒ කියන්නේ අර එදා මට මතකයි ඇස් දන්න ගත්තා ඊට පස්සේ කට්ටිය ඔක්කොම අනිත් පැත්ත ඇල්ලලා දුවන්න ගත්තා හරිද දුවද්දී අතන ඒ කොටු ස්ටේෂන් එක උඹලට මතකයි බලපන් ඔය ස්ටේෂන් එක ගාව දැක්කලා බලපන් එතන අර කොඩි කණු වගේ හො තුනක් තියෙන පොඩි මේකක් තියෙනවා පොඩි ගැට්ටක් වගේ රවුමක් එහෙම එකක් තියෙනවා අයි කඩාගෙන බෙදගෙන දුවන් එද්දි ඕකේ හැප්පුණා මට මතකයි කකුල පැටලුණා පත බෑවුණා එතනම බල්ලා පොලේ ගිහුවා වගේ හරිද ඊපස්සේ නැගිටලා තුවාලත් වෙලා නැගිටලා දුවන් ආවා ඒ එද්දි එකෙක් දැන් ඒ කපල් දෙක ගිහිලා තියෙන අලුතෙන්ම සෙට්ලා තියෙන සති දෙකයි සෙට් වෙලා හරිද කෙල්ලව දාලා මූ දුවලා හරිද කෙල්ලව දාලා මූ දුවලා දැන් යද්දි දෙන්න එකට බස් එකේ ගියා හරිද ඇඟිල්ලෙන් අල්ලගෙන එකට ගිය බස් එකේ දැන් අර කිව දාලා දුවලා ඉතින් දැන් සාමාන්‍ය යකෝ අඩුම දැන් මම එහෙමනම් කරේ තියාගෙන හරි වඩාගෙන හරි එනවා හරිද කතාවද ගත්තා නෝන්ටිනේ බං හරිද ඉතින් දාලා දුවන්න බෑනේ හෙන්න පත බැරල් එකක් වගේ වුණත් කරේ තියාගෙන හරි එනවා ඒක කතාවද ගන්න හරිද ඉතින් ඊට පස්සේ කරන්න බං වෙන එකක ඊට පස්සේ අර කිව වැඩක් දුවනවා හරිද ලව් එක ඉවරයි හවස බස් එකේ එද්දිම ඉවරයි ලව් එක ඒ කියන්නේ දාලා දුවනනේ ඉතින් අර කිය ආයේ ජීවිතේ ඉන්නයි මූත් එක්ක අර ඒ වගේ ඒක නිකන් සරල උදාහරණයක් ඔය කිව්වේ මේ කැලේ යනම්මනම් තැන් තැන් වල යන්න එපා දුවනවා. හරිද මොකක් හරි විතරක් දුවනවා. ඉතින් ඒක සරල සිද්ධි. ඉතින් ඒ කියන්නේ දුවනවා කියන එක දැන් උඹලව හිටියර උඹලටත් ඇති අත්දැකීම්.